හෙලෝ කොහොමද යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Knowledge Plus YouTube channel එකට. අපි අද කතා කරන්න යන්නේ ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන කියලා කියන්නේ අපේ ශරීරයේ වර්ධනයටත් යහපත් සෞඛ්‍යයටත් අත්‍යවශ්‍ය වන පෝෂකයක්. ඒ වගේම තමයි අපේ ඇඟේ ගොඩක් එන්සයිම සමහර හෝමෝන වගේ දේවල් හැදිලා තියෙන්නේ මේ ප්‍රෝටීන වලින්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන මේ ප්‍රෝටීන ලබා ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රභව පහක් ගැන. ඉතින් මේ ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ බිත්තර. බිත්තර කියන්නේ මේ ලෝකේ තියෙන සුලභම ප්‍රෝටීන් ප්‍රභවයක්. තඹපු බිත්තර ග්‍රෑම් 100කින් ප්‍රෝටීන් ග්‍රෑම් 13ක පමණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව තවත් බොහෝ පෝෂක මේ බිත්තර වල අඩංගු වෙනවා. බිත්තර වල ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙන්නේ ඇල්බියුමින් කියන ප්‍රෝටීනය. ඉතින් ඊළඟට අපි කතා කරමු චිකන් බ්‍රෙස්ට් ගැන. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100ක් තුල ප්‍රෝටීන් ග්‍රෑම් 31ක් පමණ අඩංගු වෙනවා. මීට අමතරව විටමින් C, විටමින් D වැනි විටමින් වර්ගද මෙහි අඩංගු වෙනවා. ඒ වගේම තමයි චිකන් බ්‍රෙස්ට් කියන්නේ අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් ප්‍රෝටීන් ප්‍රභවයක්. මේ චිකන් බ්‍රෙස්ට් සාපේක්ෂව මේද ප්‍රමාණයක් වගේම උසස් තත්ත්වයේ ප්‍රෝටීන් සංකලනයක් ලබාගත හැකි ප්‍රභවයක් විදිහටත් සලකන්න පුළුවන්. ඊළඟ ප්‍රෝටීන් ප්‍රභවය තමයි මාළු. ගුණාත්මක තත්ත්වයේ සැමන් මාළු ග්‍රෑම් 100ක ප්‍රමාණයක් තුල ප්‍රෝටීන් ග්‍රෑම් 20ක පමණ ප්‍රමාණයක් අඩංගු වෙනවා. මීට අමතරව සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් වැනි ಖನಿජ ලවණත්, විටමින් C, විටමින් D, විටමින් B6 වැනි විටමින් වර්ග මේ වගේ අඩංගු වෙනවා. මේ ලයිස්තුවේ ඊළඟට ඉන්නේ ග්‍රීක් යෝගට්. මේ ග්‍රීක් යෝගට් වල සාමාන්‍ය යෝගට් වලට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් සහ ප්‍රෝබයෝටික්ස් අඩංගු වෙනවා. ඉතින් මේ ග්‍රීක් යෝගට් ග්‍රෑම් 100ක් තුල ප්‍රෝටීන් ග්‍රෑම් 10ක් පමණ අඩංගු වෙනවා. ඉතින් මේ ලයිස්තුවේ අවසානටම තියෙන්නේ පරිප්පු. ඉතින් මේ පරිප්පු ග්‍රෑම් 100කින් අපිට ප්‍රෝටීන් ග්‍රෑම් 9ක් පමණ ලබා ගන්න පුළුවන් වගේම විටමින් C, විටමින් B6, යකඩ වැනි පෝෂකත් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතන විදිහට නම් වර්තමාන ආර්ථික තත්ත්වයයි සපයා ගැනීමේ පහසුවයි සලකා බැලුවම බිත්තර තමයි මේ වගේ හොඳම ප්‍රෝටීන් ප්‍රභවය වෙන්නේ. ඉතින් ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න යන්න. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.